සුප්‍රීම් කෙයා සියක් පියවර. ජීවිතය සතුටින් ගත කරන්නටත් එදිනදා වැඩකටයුතු බාධාවකින් තොරව සිදු කර ගැනීමටත් පෙනීම ඉතා වැදගත්. එහෙත් විවිධ හේතු මත ඇතැමුන්ගේ පෙනීමට හානි සිදුවෙනවා. ඇස් වියලීම, ඇස් රතුවීම, ඇසේ පෙනීම අඩුවීම වගේ දේවල් ඇති වෙන්නට පුළුවන්. ඥානමය තත්ත්වයන් නිසා, දුර්වල පෝෂණය නිසා, විශේෂයෙන්ම වයස්ගත වීමේදී මේ අක්ෂි පරිහානියට පත්වීම වගේ හේතු නිසා ගැටලු ඇති වෙන්නට පුළුවන්. පෙනීම බොඳ වීම, නිතර හිස රදය හට ගැනීම, ඇස්වල ඉබේ කඳුළු ගැලීම, පෙනීම දුර්වල වීමේ පොදු ලක්ෂණයන් හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම ග්ලූකෝමාව, එහෙම නැත්නම් ඇහි ප්‍රෙෂර් වැඩි වීම නිසා ඇති වෙන තත්ත්වයන්, අක්ෂි පරිහානිය, එහෙම නැත්නම් කැටරැක්ට්, නැත්නම් ඇහි සුද ඇතිවීම, වගේම ඔප්ටික් නියුරෝපති, එහෙමත් දෘෂ්ටි ස්නායුව හානි වීම වැනි අක්ෂි ගැටලු ඔබට මේ හරහා හඳුනා ගැනීමට හැකියාවක් තියෙනවා. මෙම රෝග අතරින් ඇසේ ඇතිවන අධික රුධිර පීඩනය වගේම ඇසේ දෘෂ්ටි ස්නායු මිය යාමෙන් ඇතිවන ග්ලෝකෝමා තත්ත්වය ගැන බොහෝ දෙනාගේ නිසි අවධානය යොමුව නැහැ. මෙරට ජනගහනයෙන් 3.8ක් ග්ලූකෝමා ඇතිවීමේ අවදානමකට ලක්ව සිටින බව බොහෝ දෙනා නොදන්නා කරුණක්. තමන්ගේ පවුලේ ග්ලෝකෝමා රෝගය තිබෙනම් තමන්ටත් ග්ලෝකෝමා රෝගය වැළඳීමේ හැකියාව වැඩි. ඒ වගේම දුර පෙනීම අඩු, පොඩි වයසේ සිට කණ්ණාඩි දාන කට්ටියටත් ග්ලෝකෝමා රෝගය ඇති වෙන්න පුළුවන්. ප්‍රෙඩ්නිසිලෝන් වගේ ස්ටීරොයිඩ් වගේ බෙහෙත් දීර්ඝ කාලීනව භාවිතා කරන කට්ටිය ඉන්නවා. අනිත් එක තමයි මොනවා හරි ඇහැට වැදීමක්, තැලීමක් වගේ දෙයක් ඇති වුවහොත් ඒ රෝගීන්ට ග්ලෝකෝමාව පසු කාලීනව ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දියවැඩියා රෝගීන්ට ග්ලෝකෝමා හැදීමේ ප්‍රවණතාවය වැඩි. වැදගත්ම දේ තමයි මුල් අවස්ථාවේ රෝගය හඳුනාගත යුතුයි. නැතහොත් සම්පූර්ණ අන්ධභාවයට පත් වෙන්න පුළුවන්. මෙම අන්ධභාවයට පත් වූ රෝගීන් නැවත යථා තත්ත්වයට ගැනීමේ හැකියාවක් නැහැ. වයස අවුරුදු 40 ඉක්ම වූ මැදි වයසේ ජනතාවටත් අවුරුදු 60 ඉක්ම වූ වැඩිහිටි ජනතාවටත් ප්‍රධාන ගැටලුවක් වී ඇත්තේ පෙනීම සීග්‍රයෙන් අඩු වී යාමයි. වැඩිහිටියන් බවට පත්වෙද්දී වසරකට දෙවරක් හෝ ඇස් පරීක්ෂා කරගත යුතු වද පෙනීමට හානිවන තුරුම බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව ඇත්තේ ඉතා සුළු අවබෝධයක් පමණයි. මට දැන් මේ කණ්ණාඩි දෙක නැතුව කිසිම දෙයක් කරගන්නත් බෑ. අවුරුදු 5ක් 6ක් විතර මේ කණ්ණාඩි දෙක පාවිච්චි කරන ඉඳලා යන්තම් සාමාන්‍ය කැම ටිකවත් කන්න පොඩ්ඩක් පේන්නේ. මට දැන් වයස අවුරුදු 75යි. කණ්ණාඩි දෙක නැතුව කිසිම වැඩක් කරගන්න බෑ. අවුරුදු 15ක් විතර පාවිච්චි කරනවා. දැන් මට අවුරුදු 77ක්. අවුරුදු 2ක් කණ්ණාඩි පාවිච්චි කරනවා. ළඟ පේනවා, දුර තමයි පේන්නේ නැත්තේ. ඈත පේන්නේ නැහැ, මිනිස්සු අඳුරගන්න බෑ. සමහර වෙලාවල් වල ළඟ පේන්නේත් නැහැ. අවුරුදු 40න් පස්සේ මට ඇස් පෙනීම ටිකක් අඩු වුණා. දුර පෙනීම අඩු වුණා. වාහනවල අර අකුරු අඳුරන්න බැරුව වගේ දේවල් වුණා. පුංචි අකුරු කියවනකොට පුංචි දේවල් බලලා යමක් ලියන වෙලාවට පැහැදිලිව ලියා ගන්න බැරි වුණා. මේ කණ්ණාඩිය ගත්තට පස්සේ අර නිකන් තරුණ වයසේ වගේ සියලු වැඩ කරන්න පුළුවන් මට දැන්. මට අවුරුදු 45 පැනනවා ඇස් පේන්නම නැතුව ගියා. අසං කරන්නවත් බෑ, මුකුත් බෑ. ලුණු ගෙඩියක්වත් කපා ගන්න බැරුව ගියා. පේන්නේ නැහැ මුකුත්. ඇස් පරික්ෂා කරන්න ගියාම තමයි කිව්වේ කන්නඩිය පාවිච්චි කරන්න කියලා. ඊට පස්සේ මම මේක දාගත්තට පස්සේ තමයි හැම වැඩක්ම කරන්නේ. රැයට නිදින්න ගියාම තමයි කන්නඩිය ගලවන්නේ. අවුරුදු 55 විතර මගේ ඇස් ටිකක් පේන්නේ නැතුව දැල්ල බැදලා වගේ තිබුණා. පත්තර කියවන්න බැරි වුණා. ඉදි කටුවට නූල දාගන්න බැරුව ගියා. දුර කවුරු හරි යනවා නම් අඳුර ගන්න බැරුව ගියා. සමහර වෙලාවට කලා මැදිරි එලි වගේ පේන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි මේ වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා ඇස් පරීක්ෂා කළේ. ඒ වෙලාවේ කිව්වේ කන්නඩියක් පාවිච්චි කරන්න කියලා. මගේ අවුරුදු 65 ඉඳලා වගේ ඇස් දෙක දඩ වගේ පේන්නේ නැතු ගියා. මිනිස්සයා ළඟට අඳුර ගන්න පුළුවන්, ඈත එනකොට අඳුරන්න බෑ. කන්නඩිය නැතුව ඉතින් ළඟින් බලන කරන්න තියෙන වැඩ කරන්න බෑ. පොත් කියවන්න ආසයි. ඒ උනට කියවන්න බෑ, පෙනීම දුර්වලයි. පාපිසි මැහුවා, ඒක මහන් ඉතින් ඉදිකට නූලම් නගන්න පේන්නේ නෑනේ. කන්නඩිය තියෙනකොට තමයි ඉතින් සාමාන්‍ය කරන්න තියෙන වැඩක් කරගන්නේ. 2018 වසරේ සංඛ්‍යාලේඛනවලට අනුව මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ 67%ක් උපැස් යුවල පළඳින අතර ඉන් 49.6ක් දුර නොපෙනීමේ ආබාධයට ලක් වූවන්. 17%ක් ළඟ නොපෙනීම නිසා උපැස් යුවල පළඳිනවා. අපේ ඇසේ තිබෙන ස්වභාවික කාචය අප සමීපයේ ඇති දෙයක් බලන විට එහි වක්‍රතාවය සුදුසු විදියට වැඩි කරගෙන ඒ දෙස අපට බලන්න පුළුවන්කම හැකියාව තියෙනවා. එෙහිදී වස්තුවේ ප්‍රතිබිම්බය දෘෂ්ටි විතානයේ මතට නාභිගත කරනවා. නමුත් අපේ වයසට යෑමත් සමග මේ හැකියාව ක්ෂය වෙන්නට පටන් ගන්නවා.
මේ නිසා ඇසේ ස්වභාවික කාචයට වෙනදා වගේ ඇසේ වක්‍රතාවය වෙනස් කර ගැනීම අපහසු වෙනවා. එතකොට අපිට වෙනදා වගේ ඉදිකටුවට නූල දාගන්න වගේ ක්‍රියාවලියන් කරන්න බැරි වෙනවා. හාල්වල V යට අහුලන්න බැරි වෙනවා. පත්තරවල පොඩි අකුරු කියවන්නට බැරි වෙනවා. මේ தත්ත්වය තමයි 40 ඇඳිරිය හැටියට අප හඳුන්වන්නේ. වයසට යෑමත් සමග ඔබේ පෙනීම අඩුවන්නේ නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කරවාගෙන කණ්ණාඩියක් එහෙම නැත්නම් උපස්සිවලක් බලඳින්නට ඔබ අමතක කරන්න එපා. මෙවන් අසරණ වැඩිහිටියන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දී ඔවුන්ගේ දෑස් සුවපත් කිරීම මුළු මහත් සමාජයේම වගකීමක් නොවේද? දශක ගණනාවක සමාජ මෙහෙවරකින් පසු ජීවිතයේ සැඳෑ සමය ගත කරන ආදරණීය වැඩිහිටියන්ගේ සුරක්ෂාව උදෙසා ජනසුව යාත්‍රා දියත් කරන්නේ එම සමාජයීය වගකීමට උර දෙමින් සුප්‍රීම් කෙයා ජනසුව යාත්‍රා සමාජ සත්කාරක වැඩසටහන හරහා අක්ෂි පරීක්ෂාව, ඇස් කණ්ණාඩි ලබා දීම, ඇසේ සුද ඉවත් කර කාච දැමීමට අවශ්‍ය අනුග්‍රාහකත්වය ලබා දීම ඇතුළු සේවාවන් රැසක් ක්‍රියාවට නැංවෙනවා. සුප්‍රීම් කෙයා ජනසුව යාත්‍රා සමාජ සත්කාරක වැඩසටහනේ සියක් පියවර එළඹෙන 17 වැනි සෙනසුරාදා කොළඹ නාගරික ශ්‍රවණාගාර පරිශ්‍රයේදී ක්‍රියාවට නැංවීමට නියමිතයි. සුප්‍රීම් කෙයා සියක්